චුට්ටක් එන්නකෝ මේ පැත්තට. අපි මොකද්ද කරන්න හදන්නේ බලන්නකෝ. අද අපේ ගෙදර 아무තු වැඩක් කරන්න තමයි හදන්නේ. මෙන්න ලොප්පා ගේ ඇතුලේ තියෙන පැල ටික එළියට අරගෙන යනවා. ලොකු පුතා එළියට අරගෙන යන්නේ මගේ මනි ප්ලාන්ට්ස් ටික ඉතින්. මේ ටික දැන් පොඩ්ඩක් විතර සවුත් වෙලා වගේ. ඉතින් අපි මේ ටිකට පස් ටිකක් දාලා අලුත් කරගන්න තමයි ඉතින් පැල ටික හදන්නේ. ඉතින් මේ වගේ වැඩවලට මම දරුවොත් එකතු කරගන්නේ තමන්ගේ නිවහන මොන තත්ත්වයක වුණත් ඒ තැන පිළිවෙලට ලස්සනට තියාගන්න පුරුදු වෙනවා වගේම මේ වගේ දේවල් වලින් දරුවෝ ගස් කොළන් වලටත් ආදරය කරන්න ඉබේටම පුරුදු වෙන නිසා. අපි මෙන්න මේ වගේ කොම්පෝස්ට් පස් ටිකක් අරගෙන එකට වැලි පොඩ්ඩකුයි පස් පොඩ්ඩකුයි කවලම් කරලා තමයි අපි පෝච්චි වලට එකතු කරගන්නේ. වැලි චුට්ටක් මං වැඩිපුර එකතු කරගන්නවා. මොකද මෙහි සීතල කාලෙට ඉක්මනටම පස් එකට වේව අල්ලන්න බලනවා. එතකොට මේ ගහේ මුල් මැරෙන්න පටන් ගෙන ටික දවසක් යනකොට ගහම මැරෙනවා ඉතින් මේ වගේ වැඩ ලොකු පුතා හරි ආසාවෙන් කරනවා. මේ පේනවනේ ඉතින්. මම පොහොර ටිකක් කලින් දාලා තිබ්බ නිසා පොහොර එකතු කරගන්න යන්නේ නැහැ ඉතින් මේකට. ඉතින් පුතා ඒ වැඩ ටික කරන අතරේ මට අක්කාලා චූටි බබාවත් නාවලා මාත් නාගෙන ඇවිල්ලා ඉතින් මේ හදන්නේ රටකජු ටිකක් බෙදලා තේ ටිකක් බොන්න තමයි. ඉතින් දැන් අපි ඔක්කොටම වැඩ කළා මහන්සි නිසා රටකජුයි ප්ලේන් ටීකුයි මේ වෙලාවේ තිබ්බනම් ඇත්තටම මරු කියලා හිතුණා ඉතින්. ඉතින් අපි තේ ටික එහෙම බීලා හිමින් සීරුවට ඉතින් මේ විදිහට ගේ අස්පස් කරගත්තා. ඉතින් ගේ අස්පස් කරගත්තට පස්සේ ඉතින් පෙනුම තමයි මේ. ඉතින් මේ පැල එකක්වත් සල්ලි දීලා මම ගෙනාපුවා නෙමෙයි ඔක්කොම අහල පහලින් හොයාගත්තු දේවල්. ඉතින් එක පැලයක් තියෙනවා ඒක මං කැලෙන් ගෙනාවේ. ඉතින් ඇත්තටම හරි ලස්සනයි. ඉතින් අපි ඉන්න තැන මොන විදිහේ තැනක්ද කියන එක ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි තියෙනවද නැද්ද කියන එක මං අදහස් කරේ. අපිට ඉන්න තැන පිළිවෙලට ලස්සනට තියාගන්න ඇත්තටම පුළුවන්. ලොකු දේවල් ඕනේ නැහැ. චූටි දේවල් වලින් අපේ හිත සතුටු කරගන්න පුළුවන්. ඇත්තටම මගේ ගෙදර මේ විදිහට තියෙනකොට මට හරි සතුටක් දැනෙනවා. නිදහස් සාමකාමී බවක් දැනෙනවා. ඇත්තටම මං සතුටින්. මම සතුටින් කියලා කිව්වේ අපිට නැති දේවල් ගැන හිතලා වද වෙනවට දුක් වෙනවට වඩා අපිට තියෙන දේෙන් අපි ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරන එක තමයි ඇත්තටම වටින්නේ. ඉතින් මේ මගේ ලස්සන වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරේ. ඉක්මනටම ගිහින් තවත් වීඩියෝ එකකින් එන්නම්. මගේ ඊතර වීඩියෝත් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.